ආයුෂ බොහෝ වේවා කියලා මේ වීඩියෝ එක බලන හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන කසින භාවනාවල පුංචි හැඳින්වීමක් වගේ වීඩියෝ එකක් කරා. ඔයාට මතකද? ඔයා තවමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා ඔයාට මම ආරාධනා කරනවා. ඒ වගේම මිත්‍රෝර්නි, ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා කසින භාවනා කරන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් නම් කසින භාවනා සියල්ලම කියලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි වීඩියෝ මාලාවක් විදිහට මේ කසින භාවනා සියල්ලම ඉගෙන ගනිමු. ඉතින් මිත්‍රෝර්නි, මේ වීඩියෝ එකේ මේ තැනේ ඉඳලා අපි මේ පඨවි කසිනය වඩන්නේ කොහොමද කියලා බලමු. මිත්‍රෝර්නි, මේ පඨවි කසිනය හරහා සිද්ධ කරන්නේ සියල්ල පඨවිය, සියල්ලම පොළවයි කියන අරමුණට සිත සම්පූර්ණයෙන්ම සමාධිගත කිරීමයි. සමාධිය කියලා කියන්නේ සිත එකම අරමුණක පවත්වා ගැනීමයි. මහ පොළවේ ස්වභාවය නැත්නම් පඨවි නිමිත්තේ ස්වභාවය ඇසුරෙන් කුසල ආරම්මණයක්, ඒ කියන්නේ කුසල අරමුණක් මත පිහිටුවීම තමයි මේකෙන් අනිවාර්යෙන්ම සිද්ධ කරන්නේ. ඉතින් මිත්‍රෝර්නි, ඔයාට මේ පඨවි කසිනය වඩන්න මේ මහ පොළව හරි නැත්නම් පඨවි කසින මණ්ඩලයක් හරි උදව් කරගන්න පුළුවන්. මිත්‍රෝර්නි, අපි පඨවි කසින මණ්ඩලයක් හදාගන්නේ කොහොමද? හරි, අපි දැන් ඒ ගැන කතා කරමු. ඉතින් මිත්‍රෝර්නි, මේ පඨවි කසින මණ්ඩලය හදාගන්න අපි මුලින්ම රතු පාට මැටි භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ වැඩි වශයෙන් රතු පාට මැටි භාවිතා කරන්නත් එපා. සාමාන්‍ය ආකාරයේ රතු පාටක් තිබුණාම බොහොම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ රතු පාට මැටි එකේ තියෙන රොඩු, ගල් කැට වගේ දේවල් හොඳින් ඉවත් කරගෙන වතුර ටිකක් එහෙම දාලා අනා ගන්න ඕන. ඉතින් ඒ මැටි එක අනාගෙන අඟල් 10ක් නැත්නම් අඟල් 11ක් තරමේ බන්දේසියක් අරගෙන ඒ බන්දේසියට ඒ මැටි ටික දාගන්න ඕන. ඒ බන්දේසිය රවුම් බන්දේසියක් වෙන්න ඕන. ඒ රවුම් බන්දේසියේ මැදට තමයි මේ මැටි ටික හරියටම දාගන්න ඕනේ. බන්දේසිය වටේට, ඒ කියන්නේ මැටි ගොඩ වටේට පුංචි ඉඩක් ඉතිරි කරගන්න අමතක කරන්න එපා. මිත්‍රෝර්නි, මෙන්න මේ විදිහට මැටි බන්දේසිය හදාගත්තට පස්සේ නැත්නම් මේ කසින මණ්ඩලය හදාගත්තට පස්සේ අපි මද පවනේ තමයි මේක වේලන්න ඕන. ගිනියම් වෙච්ච අවුවකට මේ කසින මණ්ඩලය තියන්න කිසිසේත්ම ඔයා හිතන්න එපා. එහෙම තිබ්බොත් මේ කරපු හැම එකක්ම අපතේ යනවා. එන්න ඒ නිසා මිත්‍රෝර්නි, මේ කසින මණ්ඩලය අපි වේල ගන්න ඕන මද පවනෙම විතරයි. මේ කසින මණ්ඩල සංහාරික සහ අසංඛාරික වශයෙන් කොටස් දෙකක් වෙනවා මිත්‍රෝර්නි. සංහාරික කසින මණ්ඩලයක් කියන්නේ අපි මේ දැන් කියලා දුන්න හදාගන්න කසින මණ්ඩලවලට, ඒ කියන්නේ එහා මෙහා ගෙන යා හැකි කසින මණ්ඩලවලට. අසංහාරික කසින මණ්ඩලයක් කියන්නේ මිත්‍රෝර්නි, එහා මෙහා ගෙන යා නොහැකි කසින මණ්ඩලයකට. හරියට මේ මහ පොළොව වගේ. මිත්‍රෝර්නි, මේ භාවනාව සිද්ධ කරන්න කලින් හොඳින් පිරිසිදු වෙලා සුවපහසු ඇඳුමක් ඇඳගෙන සුවපහසු ආකාරයකට ඉඳගන්න එක සිද්ධ කරන්නම ඕන. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ඇස් දෙක වහගන්න එක. ඇස් අරගෙන උනත් අපිට භාවනා කරන්න පුළුවන්. හැබැයි මේ භාවනාව හොඳින් වශී වෙනකන් ඔයා ඇස් දෙක වහගෙන තමයි භාවනා කරන්නම ඕන. ඉතින් මිත්‍රෝර්නි, ඔයා භාවනාවට ඇස් දෙක වහගන්න කලින් ඔයා හදාගත්ත කසින මණ්ඩලය මීටරයක් පමණ දුරින් තියාගෙන ඔයාගේ හිතෙන් පඨවි කියලා නිතර මෙනෙහි කරන්න ඕන. ඒකේ අවධානය ගිලිහුනොත් ඔයා දිගටම කරගෙන යන්න එපා. ආයෙත් උත්සාහ කරන්න. මිත්‍රෝර්නි, මේ පඨවි කසිනය නැත්නම් පරිකර්ම නිමිත්ත නිතර මෙනෙහි කිරීමෙන් ඔයාගේ මනසට හොඳින් කිඳා බහිනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ඇස් දෙක වහගෙන ආයෙත් පඨවි කියලා මෙනෙහි කරන්න ඕන. මෙහෙම සිද්ධ කරද්දී ඔයාගේ මනසට පඨවි කසින සංඥාවක් දැනෙනවා. මිත්‍රෝර්නි, මේ පඨවි කසින සංඥාව අතුරුදහන් වුණොත් ඔයා කිසිම අයුරකින් බය වෙන්න එපා. ඒක එහෙම්මම නවත්තලා ආයෙත් මුල ඉඳලා වඩන්න පටන් ගන්න. මිත්‍රෝර්නි, මේ පඨවි කසිනය අපේ මනසට හොඳින් ඇතුළු වීම උග්ඝහ නිමිත්ත නැත්නම් උත්ග්‍රහ නිමිත්ත කියලා තමයි හඳුන්වන්නේ. මේ භාවනාව වඩන යෝගාවචරයා මේ මට්ටමට ආවහම මේ පඨවි කසිනය හරහා ලැබෙන පළමු සමාධිය වෙන්නේ පරිකර්ම සමාධියයි. ඒත් මේ පරිකර්ම සමාධිය ඒ තරම් ශක්තිමත් එකක් නන් නෙමෙයි. මේ පරිකර්ම සමාධියත් පිරිහෙන සුළුයි. ඉතින් මිත්‍රෝර්නි, මේ මොහොතේදී මේ යෝගාවචරයාගේ
අකුසල සිතුවිලි යටපත් වෙලා කුසල සිතුවිලි ඉස්මතු වීමත් සමගම ආලෝක සංඥා පෙනෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි මිත්‍රෝර්නි මේ යෝගාවචරයට පෙර තිබුණු පඨවි කසින සිතිවිල්ල අතුරුදහන් වෙලා යනවා. ඒක අතුරුදහන් වෙනවත් එක්කම ආලෝක සංඥා සිතිවිල්ලක් නැත්නම් ආලෝක සංඥා නිමිත්තක් මේ යෝගාවචරයට පේන්න ගන්නවා. ඉතින් මෙහෙම සිද්ධ වෙන්නේ පඨවි කසින සංඥාවට වඩා ආලෝක කසින සංඥාව දීප්තිමත් වීම නිසායි. ඔයාටත් මෙහෙම සිද්ධ වුණා නම් බය වෙන්න එපා. දිගටම වඩන්න. ඒක භාවනාවේවත් ඔයාගේවත් වැරද්දක් නෙමෙයි. ආලෝක කසින සංඥාව තුලම පඨවි කසින සංඥාවක් තියෙනවා. නැවත නැවතත් නොනැවතී පඨවි කසින සංඥාව වඩනකොට ආලෝක කසින සංඥාවත් පඨවි කසින සංඥාවත් එකක් බවට පත් වෙනවා. මෙන්න මේ මොහොතේදී ඔයා හදාගත්ත කසින මණ්ඩලයේ ඔයාට ඇති වුණ සංඥාවේ ඇදවුණු රැලි ගැසුණු වගේ අඩුපාඩු පෙනෙන්නට පටන් ගන්නවා. හැබැයි මිත්‍රෝර්නි ඒකට ඔයා කොහෙත්ම අවධානය දෙන්න නම් යන්න එපා. සමස්තයක් වශයෙන් පඨවි කසින සංඥා වශයෙන් සිත යොමු කිරීමම තමයි මේ මොහොතේදී ඔයා සිද්ධ කරන්න ඕන. මේ පඨවි කසින සංඥාවත් ආලෝක කසින සංඥාවත් එකක් වීම පටිභාග නිමිත්ත කියලා තමයි හඳුන්වන්නේ මිත්‍රෝර්නි. ඊට පස්සේ මිත්‍රෝර්නි ඔයා මේ පටිභාග නිමිත්ත අඟලක්, අඟල් දෙකක්, අඩියක්, අඩි දෙකක් වැඩි වේවා කියලා නැත්නම් දසත පුරා පැතිරේවා කියලා අදිෂ්ඨානයක් පතුරවන්න ඕන. මේ මොහොතේදී යෝගාවචරයා ඊටමත් ප්‍රබෝධයෙන් සතුටෙන් ඉන්නවා වගේම තමන්ගේ ශරීරයේ බර ශුන්‍ය කියලත් ප්‍රබල වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මිත්‍රෝර්නි මෙන්න මෙතනින් පස්සේ තමයි ඔයා රූපාවචර ධාන වඩන්න ආරම්භ කරන්නේ. මිත්‍රෝර්නි මේ රූපාවචර ධානවලට ඇතුළු වෙන්න ඉස්සර වෙලාම වඩපු පඨවි කියන සිතිවිල්ල නවත්තලා දාන්න ඕන. ඊට පස්සේ සෑම තැනම පැතිරිලා තියෙන කසින මණ්ඩලයේ නිශ්චිත එක තැනක් අරමුණු කරගෙන මේ පඨවි කසිනේ තුල විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය මාහට ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා සිත සමාධිගත කරන්න ඕන. මෙන්න මෙතනදි මිත්‍රෝර්නි යෝගාවචරයාගේ සිත අපර්ණා සමාධියට ගිලා බහිනවා. මිත්‍රෝර්නි මේ පඨවි භාවනාව පංචවිධ වශී වලින් හොඳටම වශී කරගත්තට පස්සේ ඔයාට අදිමානසික ශක්තියින්ද ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පඨවි කසින භාවනාව වඩන්නේ මෙන්න මේ විදිහටයි මිත්‍රෝර්නි. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා ශක්ති ප්‍රොඩක්ෂන් අපි ප්‍රාර්ථනා කරනවා.